කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න අදත් මං අලුත් කතාවක් ගෙනාවා. තැඹිලි පාට අහසක් ලාවට වගේ ප්‍රාර්ථනා තරුව කියන තරුව පායාගෙන එනවා. ප්‍රාර්ථනා තරුව නිසඳස්කාරයන්ගේ මනස්ගාත. ෆැන්ටසිය වෙනයි රියලිටිය වෙනයි. විකාර. කාර් එකත් පාක් එකෙන් නතර කරලා මායි කෙයානුයි චොක්ලට් රෙස්ටෝරන්ට් එකට ආවා. ෂොප් එක දාලා මාස කීපයක් වුණත් ආව පළවෙනි දවස අද. සොරි. තිබ්බ අඩිය ආපස්සට ගන්න උනේ කොළ කෑලි ගොඩක් අතේ තියන් දුවන්න ආව කෙල්ලෙක් මාවයි කෙයානුයි තල්ලු කරන් ෂොප් එකට දිව්ව හින්දා. කෙයාන්ටත් රවලා ෂොප් එකට ගියා. ගියාට මොකද මේ ෂොප් එකේ එක ප්ලේස් එකක්වත් ඉඳගන්න තිබුණේ නැහැ. යන්තම් පුටු 3ක් ඉතුරු වෙලා තියෙනවා. ඒත් එතනම තියෙන එක පුටුවක කෙල්ලෙක් ඉන්න නිසා අපි දෙන්නට යන්න හිතුනේ නැහැ. ඒත් කරන්නම දෙයක් නැහනේ. "එක්ස්කියුස් මී" කෙයාන් වැඩේට බැස්සා. අපි දැක්කේ මොකක්ද මන්දද ඒකට කට පුරුවන් කන ගමන් අපි දිහා බය වෙලා බලන් ඉන්න ගෑනු ළමයි. පිච්චමල් සුවඳක්. හේතුවක් තේරුනේ නැති වුණත් මට මෙතන ඉන්න හිතුණා. අපි මෙතන ඉඳගන්නද? කෙයාන් එහෙම හද්දි අර කෙල්ල ඔළුව උඩට පල්ලෙහාට හොල්ලනවා. එසැනින්ම අපි එතන වාඩි වුණේ මෙතන මිනිස්සුන්ට විහිළුවක් වෙන්න බැරි හින්දා. මුළු මේසෙ පුරාම කොළ කෑලි. ඔයාගේ නම මොකක්ද? මං කෙයාන්. මෙයාත් එෂීන්. පොඩ්ඩක් වෙලා අපි දිහා බලන් ඉඳලා තව ටිකක් වෙලා කල්පනා කරලා අතේ තිබුණු පෑන අරන් මොකක්ද මන්ද කොලේක ලියනවා. තුහිනි. හරියට පහේ පොඩි ළමයෙක්ගේ අකුරු වගේ බෝල අකුරු. හරි ලස්සනයි. අපිට කොලේ පෙන්නලා AS පොඩි බබෙක්ගේ වගේ ලොකු කර කර අපි දෙන්න දිහා මාරුවෙන් මාරුවට බලනවා. තුහිනි ඒක හරි ලස්සන නමක්. කෙයාන් කිව්වා. කෙල්ල මුණත් රතු කරගෙන බිම බලන් hina වෙනවා. ඊට පස්සේ මොකක්ද කොලයක් අරන් මොනවද කරනවා. අපිත් ඒ ගැන වැඩිය බලන්නේ නැතුව කතාවට වැටුණා. "ඒකි ගොළුද බං?" මං කෙයාන්ගෙන් ඇහුවා. ඌ මන් දිහා ඇස් ජිල් බෝල කරන් බලන් ඉඳලා "තුහිනි ඔය ඇයි අපිත් එක්ක කතා කරන්නේ නැත්තේ" කියලා ඇහුවා. "ඔයින් ගියා ඇති. මං හිතුවේ මේ හරකා ගත් කටටම 'තුහිනි ඔයා ගොළුයිද' කියලා හයි කියලා." මං කෙල්ල දිහා බලද්දි ඒ ඇස් පිහාට බිමට බර වෙලා. හේතුවක් නැති වුණත් ඒ වුණු දෙයට මට දුක හිතුණා. ඒක නිසා මං කෙයාන්ගේ අත කුනිත්තලා ඌට හොඳටම රැව්වා. "I am sorry. ඔයාට ඔන්න අද අපි ගහන කෑම. ඔයා මොනවත් ගත්තේ නෑ නේද?" කෙයාන් එහෙම ඇහුවම කෙල්ල ටේබල් එක උඩ තිබුණ මග් එක දිහා බැලුවා. "කොෆි එකක්? එහෙම නැත්නම් ටී එකක්?" කමක් නෑ. අපි ආයෙ මොන හරි කමු. කැරමල් පුඩින් අවුලක් නෑ නේද?" "යකෝ මූ. අද හම්බුනේ නිකන් අවුරුදු ගානක තිබුණු යාළුකමක් වගේනේ." "පිස්සු." ඒ ගෑණු ළමයා ඇස් දෙක ජිල් බෝල කරගෙන ඔළුව හොලවනවා. ඒ හොලවන පාරට ඔළුව ගැලවෙන්නේ නැතුව තියෙනවා නම් පුදුමයි. වේටර් කෙනෙක්ට මෙනු එකක් කිව්වා. තුහිනි වැඩක් නිසා අපි එයාට කරදර නොකර බැහැගෙන යන මලහිරු දිහා බලාගෙන හිටියේ. මුළු ෂොප් එකම තැඹිලි පාට සූර්යාලෝකයෙන් පිරීලා. ඒත් එක්කම මං පියවිසිහියට ආවේ සීතලම සීතල අතක් මගේ අතත් එක්ක ගෑවෙද්දි. "ඒ තුහිනි එයා මට මොනවද කොලයක් අරන් දෙනවා." මං බැලුවා ඒක. චිත්‍රයක්. "ඔව් ඒක මාරම ලස්සන පැන්සිල් ආර්ට් එකක්. ඇඳලා තියෙන්නේ මාව." ඇත්තටම ඒකට නම් හાર્ට් එකත් කූල් වුණා. ඒ චිත්‍ර දකිද්දි සේරම අමතක වුණා. මූණේ තියෙන හැඟීම මාර විදිහට ඒක බලන කෙනාට දැනෙන්න ඇඳලා තිබුණා. පැන්සිල් ආර්ට් එකක් වුණත් ඒකේ ලයිව් ගතියක් තිබුණා. මං කෙලින්ම තුහිනිගේ ඇස් දිහා බැලුවා. මට තේරෙන්නේ නෑ ඒ ඇස් මට මෙච්චර ලස්සනට පේන්නේ ඇයි කියලා. ඒ රවුම් ඇස් බෝල මං දිහා අත් දෙක නිකට තියාගෙන බලාගෙන ඉන්නවා. මගේ චිත්‍රයට මගෙන් උත්තරයක් එනකම් බලන් ඉන්නවා වගේ. ලස්සනයි. මගේ කටින් කියවුණා. ඒත් එක්කම මං දැක්කා අර බෝල ඇස් දෙක දිලිසෙනවා. අනික් පැත්ත හැරිලා කෙයාන් දිහා බලද්දි මං දැක්කේ සුද්දියෙක්ට පැණි හලනවා. ෂික් විතරක් මූ.
එහෙමම ටේබල් එක යටින් කකුල දාලා උගේ කකුලට ගැහුවේ වේටර් කෙනෙක් ඇවිත් ටේබල් එක උඩින් කෑම තිබ්බු හින්දා. අරු දිහා බලද්දි මොකද බල්ලෝ කියලා අහන්න වගේ මං දිහා බලන් ඉන්නවා. මං එහෙමම ඇස්වලින් වේටර්ව පෙන්නුවා. පස්සේ අපි තුන්දෙනාම කන්න පටන් ගත්තා. තුහිනි හිමින් හිමින් කනවා. ඊට වැඩිය වේගෙන් කුරුල්ලත් කනවා ඉක්මනට. ලාවට වැහිපොද වැටෙන්න පටන් ගත්ත නිසා අපි ඉක්මනට කාලා යන්න ලෑස්ති වුණා. එහෙනම් නංගි අපි කැපුණා. කෙයාන් කියද්දි තුහිනි hina වෙවි අපට අත වෙනුවා. ඇත්තටම අපි තුහිනිව ගෙදර ගාවින් ඩ්‍රොප් කරන්නම් කියලා කිව්වට තව ටික වෙලාවක් ඉඳලා එන්නම් කියලා එයා කීවා. මං කායකට නැංගට හිටියේ වෙනම ලෝකෙක. කෙයාන්ට යන්න ඕන වුණු හින්දා මම ආවා. ඇත්තටම මට එතන ඉන්න හිතුනේ. අර පිච්ච මල් සුවඳ ආයෙමත් ඒ ෂොප් එකට යන්න ඕනේ කියලා හිත කියපු වාර අනන්තයි. කෙයාන් මට තුහිනි ගැන ඩීටේල්ස් ටිකක් ඕනේ. උඹට පුළුවන් ද හොයලා දෙන්න? කෙයාන්ගෙන් මං ඇහුවම ඌ මන් දිහා බය වෙලා වගේ බලන් ඉන්නවා. උඹට මොකටද ඒවා? උඹ මට හොයලා දෙනවද නැද්ද? මං ටිකක් නොරිස්සුම්ව ඇහුවා. හරි මං හොයලා දෙන්නම්කෝ. උඹ වෙනස් වෙලා බං. මාරම වෙනසක්. කැෆේ එකෙන් ආව වෙලාවේ ඉඳලම උඹ වෙනම ලෝකෙක. කෙයාන් මොනවදෝ කිව්වා මං හිටියේ කායකෙන් ඇහෙන සින්දුවට වශී වෙලා. කෙයාන් අපාර්ට්මන්ට් එකෙන් ඩ්‍රොප් කරලා ගෙදර එද්දි මුළු ගෙදරම කරුවලා. මමී ඩැඩි දෙන්නම අදත් නයිට් වගේ. හැමදම එහෙමනේ. වොෂ් එකක් දාලා රූම් එකට එද්දි කෙයාන්ගෙන් කෝල් එකක්. මචං මං අර කෙල්ලගේ ඩීටේල්ස් ටික හොයාගත්තා. අඩෝ උඹ මාර පොරක්නේ. හා කියපන්කෝ. මචං ඒ කෙල්ලගේ කටහඬ නැති වෙලා තියෙන්නේ ඇක්සිඩන්ට් එකකින්. what? මොකාද ඒ පාහරයා? අඩෝ මං දැනගත්ත විදිහට ඒ දේ වෙලා තියෙන්නේ. මොකක්? උඹට මතකද එක දවසක් අපි ක්ලබ් එකට ගිහින් බීලා ආවා. අන්න එදා. oh my god. කෙයාන් මට අඩෝ මං මොකක්ද බං කරන්නේ? මං හිටියේ එදා තුහිනිව හම්බුන චොක්ලට් රෙස්ටෝරන්ට් එකේ. මං යද්දි කෙල්ල ඉන්නවා. ආයෙමත් පිච්ච මල් සුවඳ. ඇත්තට මේ සුවඳට හිතම නිමෙනවා. පුරුදු පුටුවේ පුරුදු තැන. තුහිනි මං කෙල්ලට කතා කරා. අද ගෝල්ඩ් පාට චූටි ස්ලිපර්ස් දෙකක් දාලා. බෝල ඇස්වලින් මං දිහා බලන් ඉන්නවා. හිනාවක් එක පාරටම කියුට් හිනාවක්. ඒත් මං දැක්කා ඒ ඇස් තව කවුදෝ හොයනවා. ඌවද නෑ මං දන්නවා ඔයා ඔය හොයන්නේ කෙයාන් කියලා. ආයෙමත් චූටි හිනාවක් මට දීලා ඇස්වලින් එයාගේ ඉස්සරහා තියෙන පුටුවේ වාඩි වෙන්න පෙන්නුවා. මං එතනින් ඉඳගත්තා. කතා කරන්න වචන මතක් වෙන්නෙත් නෑ මේ කෝලමගේ ඇස් නටවන නැටවිල්ලට. එකපාරටම තුහිනි කොලයක් අරන් අද මංගානේ මීල්ස් කියලා ලීවා. මං ටිකක් වෙලා තුහිනි දිහා බලාගෙන ඉඳලා ඔළුව වැනුවා. හොට් චොක්ලට්? අර කොලේම එහා පැත්තෙන් එයාගෙන් මට ප්‍රශ්නයක්. මං ඔළුව වැනුවා. hina වුණා. ඔව් ලස්සන හිනාවක් මට එයා දුන්නා. ඊයේ දැක්කේ නැති වුණාට මං අද ඒක දැක්කා. ඒ කටකොනක චූටි නල දතක් තියෙනවා. මට ඒ වෙලාවේ හිතුනේ එක දෙයයි. දෙවිය හිතේ සනසිල්ලෙන් මවපු චිත්‍රයක්. වේටර් කෙනෙක් මෙනු එකක් දීලා තුහිනි ආයෙමත් ඊයේ වගේ කොලේක මොනවදෝ කරනවා. අදත් මගේ චිත්‍රයක් අඳිනවද දන්නේ නැහැ. හිත එහෙම කිව්වා. මං හීනි හිනාවක් මූණේ රඳවන ගමන් තුහිනි දිහා බලන් හිටියා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. තුහිනි ඇස් උස්සලා මං දිහා බැලුවා. ඔයාගේ වොයිස් එක එන සර්ජරි එකක් කරමුද? තේෂින් මගෙන් එහෙම ඇහුවා. හම්බ වෙලා දවස් 2යි. ඒ දවස් 2ේදී මෙහෙම දෙයක් කිව්වම පුදුම නොහිතෙන්නේ කාටද? ඒත් මං කැමති නෑ මගේ කටහඬ ගන්න. මං කැමති නෑ මිනිස්සුන්ව වචන වලින් රිද්දන්න. ඔයා හිතන්නේ සල්ලි ගැන නම් සල්ලි ඕන නෑ. මගේ ඩැඩි ડોක්ටර් කෙනෙක්. එයාට පුළුවන්. තේෂින් තව මොනවද කියන්න හැදුවත් මං එයාගේ අත අල්ලලා තද කරලා ඔළුව දෙපැත්තට වැනුවේ ඒකට කැමති නෑ කියන්න වගේ.
තේෂීන්ගේ හීනි ඇස් මලානිකව මං දිහා බලන් ඉන්නවා මං දැක්කා. පොඩි හිනාවක් තේෂීන්ට දීලා ළඟ තිබුණු කොලයක මං ඒකට කැමති නෑ තේෂීන් කියලා ලිව්වා. ටික වෙලාවක් මං දිහා බලන් ඉන්න තේෂීන් ඇයි කියලා ඇහුවා මගෙන්. මට මොනවත් කියන්න ඕනුනේ නෑ. ඒ එක්කම වේටර් ඇවිත් මීල්ස් ටික ටේබල් එක උඩින් තියලා යන්න ගියා. ඒකත් කාලා තව ටික වෙලාවක් කතා කර කර ඉඳලා තේෂීන් ගියා.